නිරෝගී දිව්‍යක් සුවපර දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. කිරණ ශාකය කඩලාන පරිසරය තුළ හටගන්නා වටිනා ශාකයක්. මිරිදිය හා කරදිය මිශ්‍ර කියුම් දිය පරිසරයන් වල මෙම ශාකය වර්ධනය වෙනවා. කිරළ නැත්නම් කඩලාන ඇපල් නමින් හඳුන්වන මෙම ශාකය ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, අග්නිදිග ආසියා හා අප්‍රිකායන් රටවල් වල මෙම ශාකය දැකගත හැකි වෙනවා. ඔබ කිරළ මූඩි දැකලා ඇති. ඒ කිරළ මූඩි හදන්නේ පොළොවෙන් උඩට කේතු හැඩයට මතුවන කිරළ මුල් වලින්. එසේම මෙම ශාකයේ පත්‍රවල අග රවුම් ආකාර වන අතර ඝනකමින්ද යුක්ත වෙනවා. එසේම කිරළ මල් සන්ධ්‍යා කාලයේ පිපෙනවා. කිරළ දළු රසවත් මැල්ලුමක් ලෙස සකසාගත හැකි අතර අමු ගෙඩි එළවලු ව්‍යංජනයක් ලෙස සකසාගත හැකි වෙනවා. බාගෙට ඉදුණු කිරළ ගෙඩි තලා වණ්ඩුවේ තම්බා එම යුෂ කැස්සට සීනි හෝ මී පැණි සමග භාවිතා කරන්න පුළුවන්. ඉදුණු ගෙඩි රසවත් වගේම ඉතාමත් ගුණදායක පානයක්. කිරළ ගෙඩියේ පිටපැත්ත ඉවත් කර මදය සූරා එයට පොල්කිරි කෝප්පයක් ලුණු හා සීනි රස පදමට තමා බ්ලෙන්ඩර් කර බීමක් ලෙස සකසා ගන්න ඔබට පුළුවන්. එමගින් ශරීරය සිසිල් කරන අතර මෙහි ක්ෂුද්‍රජීවීන් විනාශ කිරීම හා ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත නිසා ආමාශය තුවාල හමේ රෝග සුව කිරීමටද මෙම පානය සමත් වෙනවා. කිරළ පානය දියුත්කිරි රසයට සමානයි. කිරළ විටමින් C අධික පළතුරක් නිසා හම ලස්සනට නිරෝගීව තියාගන්න හිස කෙස්වල නිරෝගී බව හා වකුගඩු රෝගවලටත් ගුණදායී වෙනවා. එපමණක් නොවේ, කිරළ මල් තම්බා එම වතුර පානය කිරීම රුධිරය පිරිසිදු කිරීමට උපකාරී වන බව විශ්වාස කරනවා. රුධිරයේ සීනි පාලනය කිරීම සඳහා කිරළ දළු හෝ පත්‍ර කොටා මිරිකාගත් යුෂ ස්වල්පයක් පානය කිරීමෙන් හෝ මැල්ලුමක් ලෙස ආහාරයට ගැනීමෙන් සහනයක් ලැබෙනවා. සමය තුවාල සහ ඉදිමුම් වලට කිරළ කොළ හොඳින් අඹරා තලපයක් ලෙස සකසා අදාළ ස්ථානයේ ආලේප කිරීමෙන් වේදනාව සහ ඉදිමුම අඩු වෙනවා. කලින් කිව්වා වගේම කිරළ ගෙඩි මිරිකාගත් යුෂ පානය කිරීමෙන් ශරීරය සිසිල් කර සහනයක් දෙන බැවින් මුත්‍රා දැවිල්ල හෝ මුත්‍රා මාර්ගයේ ආසාදන පවතින විට මෙම පානය මගින් සුවය ගෙන දෙනවා. මෙහි ස්වභාවික ඩයුරටික් ගුණයෙන් යුක්ත වෙනවා. එහි ඇති ඇස්ට්‍රින්ජන්ට් ගුණය ඇති නිසා කිරළ ශාකයේ පොතු දම්පා ගත් ජලයෙන් කට සේදීම මගින් විදුරුමත් ශක්තිමත් වන අතර මුඛයේ ඇතිවන දුර්ගන්ධය නැති කිරීමටද උදව් වෙනවා. අධික රුධිර පීඩනය ඇති අය සඳහා කිරළ කොළ කැඳ හෝ මැල්ලුම ආහාරයට එක් කර ගැනීම ඉතා ගුණදායකයි. එමගින් රුධිර වාහනය සැහැල්ලු කරනවා. කුඩා කෘමීන් දෂ්ට කර සමය පළු දැමීම හෝ කැසීම ඇති වූ විට කිරළ කොළ ස්වල්පයක් එම ස්ථානයේ ආලේප කිරීමෙන් විස නැසී සහනයක් ලැබෙනවා. කිරළ ශරීරය සිසිල් කරන බැවින් ඔබ නිතර පීනස හෝ සෙම් රෝග පවතින අයෙක් නම් මෙය රාත්‍රී කාලයේ ආහාරයට ගැනීමෙන් වළකින බවත් අපි ඔබට මතක් කළ යුතුයි. කිරළ ශාකය මෙතරම් අගනා ඖෂධයක් බවට ඔබ සිතන්නට නැතුව ඇති. ඉතින් අපේ නාලිකාව තවමත් ඔයා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා අපේ නාලිකාවත් එක්ක හැමදාම රැඳී ඉන්න. අපි තවත් දවසක තවත් මේ වගේ හෙළුව සුවක වරුණ ඔයාලට අරගෙන එන්නම්.